අද අපි කතා කරමු දෙන්නෙක් විවාහ ජීවිතයකට ඇතුල් වෙනකොට සැලකිය යුතු කරුණු මොනවද කියලා. හුඟක් දෙනෙක් වෙඩින් එකක් ප්ලෑන් කරනකොට හිතන්නේ ඒකට යන වියදම. ඒක ගන්නෙ කොහෙද? කාටද කියන්නේ? කවුද අන්දන්නේ? ඔය වගේ ඒ අවස්ථාව ගැන විතරයි. ඊට එහාට හිතනවා ගොඩක් අඩුයි. ඒක නිසා තමයි විවාහයන් හුඟක් වෙලාවට දෙදරලත් යන්නේ. විවාහ වෙන්න කලින් හිතන්න ඕනේ පළවෙනිම දේ තමයි මේ මං හොයාගත්ත පුද්ගලයා මට හරියටම ගැලපෙන කෙනාද? මේ කෙනා එක්ක මට ඉදිරි කාලයක්, ඒ කියන්නේ අවුරුදු ගාණක් එකට ජීවත් වෙන්න පුළුවන්ද? යම්කිසි නොගැලපීම් තියෙනවා නම් දෙන්නගේ ඒවා ගලපාගෙන ඉදිරියට ජීවිතේ එකට ගත කරන්න පුළුවන් කෙනෙක්ද? ඒක තමයි ප්‍රධාන වශයෙන්ම හිතන්න ඕනේ. හුඟක් අය කරන්නේ හඳහන් ගැලපීම් කරනවා, විශේෂයෙන්ම යෝජිත විවාහවලදී හඳහන් ගැලපලා බැලුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉස්සල්ලා ඒ කසාද බඳින දෙන්නාගේ සිතුම් පැතුම් ගැලපිලා තියෙන්න ඕනේ. නැත්තම් සතුටින් ජීවත් වෙන්න කියලා එකතු වුණාට සතුටින් ජීවත් වෙන්න බැරි වෙන්න පුළුවන්. ආදර සම්බන්ධතා වලින් විවාහ වෙන අය නම් යම්කිසි කාලයක් ආශ්‍රය කිරීමෙන් ඔවුන්ගේ සිතුම් පැතුම් සහ නොගැලපීම් හඳුනා ගන්නවා. නමුත් යෝජිත විවාහ වලින් එකතු වන අයට යම්කිසි කාලයක් විවාහයට පෙර තියෙන්න ඕනේ ඔවුන් හඳුනා ගන්න. දෙවෙනි එක තමයි හොඳ ආර්ථික ශක්තියක්, ආර්ථික මට්ටමක් පවත්වා ගන්න උත්සාහ ගන්න ඕනේ විවාහයට පෙර. හැම දෙයකටම මුදල් අවශ්‍යයි. අගහිඟකම් තියනකොට සතුටින් ජීවත් වෙන එක අමාරුයි. ඒක නිසා තමන්ගේ අධ්‍යාපනය ඒ වගේම තමුන්ගේ රක්ෂාවන් වැඩි දියුණු කරගෙන හොඳ තැනකට ඇවිල්ලා තමයි විවාහ වෙන්න ඕනේ ආර්ථික ශක්තියත් එක්ක. ඊළඟ වැදගත් කාරණේ තමයි දෙන්නම කතා වෙලා තීරණය කරන්න ඕනේ කොයි කාලෙද දරුවන් හදන්නේ කියන එක. විවාහ වෙන්නේ හුඟක් දෙනෙක් යම්කිසි කාලයක දරුවන් හැදීමේ අපේක්ෂාවෙන්. ඒක නිසා ඒ දරුවා හදන්නේ කොයි කාලෙද කියලා අවබෝධයක් දෙන්න අතරම තියෙන්න ඕනේ. සමහර අය කැමති විවාහ වුණ ගමන්ම දරුවොත් ලබන්න. හුඟක් වෙලාවට ප්‍රමාද වෙලා විවාහ වෙන අය ඉක්මනින් දරුවෝ හදන්න උත්සාහ කරනවා. ඒකේ වරදක් නැහැ. නමුත් විවාහෙන් පස්සේ යම්කිසි කාලයක් දරුවන් හදන්න ප්‍රමාද කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්න අයට ඒ සඳහා උපත්පාලන ක්‍රම විවාහයට පෙර ඉඳලම පාවිච්චි කරන්න වෙනවා. නැත්නම් උපත් පාලනයක් ගැන හිතනකොට විවාහ වෙලා ඔබට දරුවෙක් පිළිසිඳ ගැනිලා තියෙන්න පුළුවන්. එතකොට ඒ දරුවා ඔබට අනවශ්‍ය බරක් විදියට දැනෙන්න පුළුවන්. ඔබේ සතුටට බාධාවක් විදියට දැනෙන්න පුළුවන්. ඒක නිසා ඒ தത്വයට නොයා විවාහයට පෙර ඉඳලම උපත් පාලන ක්‍රමයක් ගැන සාකච්ඡා වෙලා තියෙන්න ඕනේ. ප්‍රථම දරුවා ප්‍රමාද කරන්න සුදුසු උපත් පාලන ක්‍රම මොනවද කියලා දැන් අපි බලමු. ඒකෙදි අපි බලන්නේ උපත් පාලන ක්‍රමය නතර කරපු ගමන්ම නැවත සරු තත්ත්වයට පත්වෙන ක්‍රම පමණයි ප්‍රථම දරුවා ප්‍රමාද කරන්න භාවිතා කරන්නේ. උපත් පාලන ක්‍රමය නතර කරාට පස්සේ වසර ගාණක් යනවා නම් නැවත පිළිසිඳ ගැනීමක් වෙන්න ඒ වගේ උපත් පාලන ක්‍රම සුදුසු නෑ ප්‍රථම දරුවා ප්‍රමාද කරන්න. කාන්තාවන්ට සුදුසු ක්‍රමය තමයි උපත් පාලන පෙති පාවිච්චි කරන එක, ගිලින පෙති. මේකෙන් කරන්නේ ඇඟේ තියෙන හෝමෝන් මට්ටම වෙනස් කරනවා. එතකොට දරුවෙකු පිළිසිඳ ගැනීමේ අවස්ථාවන් නැති වෙලා යනවා මේ ඇඟේ තියෙන හෝමෝන් වෙනස් කිරීම මගින්. ඒ සඳහා අපි හෝමෝන් පෙති තමයි පිටින් ලබා දෙන්නේ කාන්තාවන්ට. මේ උපත් පාලන පෙති සාර්ථකව ක්‍රියාත්මක වෙන්න නම් විවාහයට පෙර මාස 2කට කලින් පමණ මේ පෙති භාවිතා කරන්න පටන් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ පෙති භාවිතා කරන්න ආරම්භ කරන්නේ ඇයගේ ඔසප් වීමත් එක්කයි. ඒක නිසා විවාහයට පෙර මාස 2කට පමණ කලින් ඉඳන් මේ පෙති ගන්න කියලා උපදෙස් දෙනවා. එතකොට තමයි මේ පෙතිවලට අතුරු ආබාධ එනවා නම් වමනය වගේ ඒවට හුරු වෙලා මේ පෙති ක්‍රමානුකූලව ගන්න හුරු වෙන්නේ. මේ හෝමෝන් පෙති ඔබ ගැප් ගැනීමක් බලාපොරොත්තු වෙන්නේ නැති කාලය පුරාවට, මේ කියන්නේ වසර ගණනාවක් උනත් ඔබට ගන්න වෙනවා දිනපතා ගැප් ගැනීමක් වළක්වා ගන්න නම්. ඒ වගේම ඔබ
තීරණය කරොත් ඔබ දෙපළ තීරණය කරොත් ඔබට දැන් දරුවෙක් අවශ්‍යයි කියලා මේ පෙති නතර කරපු ගමන්ම ඉක්මන් දරු පිළිසිඳ ගැනීමකට යන්න පුළුවන් ගොඩක් ප්‍රමාද වෙන්නේ නැතුව. සමහර කාන්තාවන් ඉන්නවා මේ හෝමෝන් පෙති ගන්න අකමැති අය, දිනපතා පෙති බොන්න අකමැති අය ඉන්නවා. ඒ වගේ අයගේ පිරිම් පාර්ශ්වයට පුළුවන් කොන්ඩම් භාවිතා කරන්න. කොන්ඩම් භාවිතා කරනවා නම් විවාහ දින රාත්‍රියේ ඉඳලාම එක පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම ඔසප් චක්‍රයේ කාන්තාවන්ගේ සරු කාලය මග ඇරලා එක්වීමක් වෙනවා නම් දරුවන් පිළිසිඳ ගැනීමේ හැකියාව ගොඩක් අඩුයි. නමුත් මේවා 100%කින් ෂුවර් කරන්න බෑ දරු පිළිසිඳ ගැනීම වෙන්න පුළුවන් කොන්ඩම් භාවිතයේදී සහ සරු කාලය මග හැරීමේ ක්‍රියාවලියේදී. ඒක නිසා ඔබට විවාහයෙන් පස්සේ දරුවෙක් ප්‍රමාද කිරීම අවශ්‍ය වුණා වගේම අහම්බෙන් දරුවෙක් හැදීමත් ප්‍රශ්නයක් නොවේ නම් ඔබට මේ වගේ ක්‍රමවලට යන්න පුළුවන්. ඒ වගේම ඔබ විවාහයෙන් පස්සේ කෙලින්ම දරුවෙක් හදන්නම බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබ ඒ සඳහා සූදානම් වෙන්නත් ඕනේ. ඒ වගේ අය විවාහ වෙන්න මාස 3කට පමණ කලින් ඉඳන් ෆෝලික් ඇසිඩ් කියන විටමින් එක දවසට සැරයක් ගන්න පටන් ගන්න ඕනේ. දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ ෆෝලික් ඇසිඩ් ඌනතාවයක් දිගටම පැවතුනොත් මේ දරුවාගේ ස්නායු පද්ධතිය හොඳින් හැදෙන්නේ නැහැ. ඒක නිසා ඔවුන්ට ස්නායු පද්ධතිය ආශ්‍රිත අංග විකලතා එන්න පුළුවන්. ඒවට අපි කියනවා නියුරල් ටියුබ් ඩිෆෙක්ට්ස් කියලා. මේ තත්ත්වය මගහරවා ගන්න තමයි ෆෝලික් ඇසිඩ් මාස 3කට කලින් ඉඳන් විවාහයට පෙර ගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි කාලයක ඊට මාස 3කට පමණ ඉඳන් මේ විටමින් අරගෙන ඒ ඌනතාවයන් ඇතිවීම වළක්වා ගන්න ඕනේ. සැලකිලිමත් වෙන්න ඕනේ තවත් කාරණයක් තමයි ගැහැණු ළමයින්ට පුංචි කාලේ ඉඳන්ම එන්නත් කරණේදී ඇතුළත් වෙලා තියෙන එන්නතක් තමයි රුබෙල්ලා කියන එන්නත. මේ රුබෙල්ලා කියන එන්නත හරියට ලැබිලා නැත්නම් ඒක විවාහයට පෙර මාස 3කට කලින් සම්පූර්ණ කරගන්න ඕනේ. රුබෙල්ලා එන්නත දුන්නට පස්සේ මාසයකට වැඩි කාලයක් යනකම් ප්‍රෙග්නන්ට් වෙන්න බෑ. ඒක නිසා වඩා හොඳයි මේ එන්නත ලබාගෙන නැත්නම් විවාහයට මාස 3කට කලින්වත් එන්නත ලබා ගන්න එක. රුබෙල්ලා කියන්නේ ජර්මන් සරම්ප කියන රෝගයට. මේ රෝගය ගර්භිණී සමයේ ඇති වුණොත් හැදෙන්න ඉන්න දරුවට ලොකු ප්‍රශ්න එන රෝගයක්. අංග විකල වෙන්න පුළුවන්, අන්ධ වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේ එන්නත් කාන්තාවන්ට පොඩි කාලේ ඉඳන් ලැබෙන විදියට සකස් කරලා තියෙන්නේ. ඉපදෙන්න ඉන්න දරුවන්ට තවත් ප්‍රශ්න ඇති කරන රෝගයක් තමයි ටොක්සෝප්ලාස්මෝසිස් කියන්නේ. මේක අපේ ඇඟට එන්නේ පූසන්ගෙන්. අපේ දූවරු ගොඩාක් කැමති පූසන්ට. පුංචි කාලේ ඉඳන් පූසන් සුරතලයට ඇති කරනවා, ළඟ තියා ගන්නවා, වඩා ගන්නවා, ඇඳේ තියා ගන්නවා, අත ගන්නවා. ඉතින් මේ පූසන්ගෙත් මේ රෝගය මිනිස්සුන්ට බෝ වෙන්න පුළුවන්. පූසන්ගේ මලපහ එක තමයි මේ පරපෝෂිතයා එළියට ඇවිල්ලා අපේ ආහාර මාර්ගයට ඇතුල් වෙන්නේ ආහාරයක කලවම් වෙලා ඊට පස්සේ ඒ රෝගය අපේ ඇඟේ හැදෙනවා. ගර්භිණී කාන්තාවකට මේ වගේ රෝගයක් හැදුනොත් මේ පරපෝෂිතයා වැදෑම හරහා යනවා කලලයට. කලලයට ගිහිල්ලා ඉපදෙන්න ඉන්න දරුවා අංග විකල තත්ත්වයට පත් කරන්න පුළුවන්, ඇස් අන්ධ කරන්න පුළුවන්. ඒක නිසා අපේ දූවරු දැනුවත් වෙන්න ඕනේ මේ වගේ සත්තු විවාහයෙන් පස්සේ ටිකින් ටික ඈත් කරන්න. උන්ට කන්න බොන්න දීලා ගෙදර හිටියට කමක් නැහැ. උන් සුරතල් කරලා හැම වෙලෙම වඩාගෙන ඉඳලා ඇඳේ තියාගෙන සුරතල් කරන එක නතර කරන්න ඕනේ. මොකද ඔබ නිරෝගී නම් ඔබේ දරුවා නිරෝගී වෙනවා. අනවශ්‍ය දේවල්, රෝගී තත්ත්වයන් අනවශ්‍ය විදියට ශරීරයට ඇතුල් වුණොත් හැදෙන දරුවා රෝගී දරුවෙක් වෙන්න පුළුවන්. විවාහ වෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්න කාන්තාවන් හොඳින් ඔවුන්ගේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳ පෝෂණයක් ලැබෙනවා නම් විටමින් ඌනතා එන්නේ නැහැ, නිරෝගී. එතකොට ලැබෙන දරුවනුත් නිරෝගී. හුඟක් වෙලාවට අපි දකිනවා තරුණ ගෑනු ළමයි
මහත් වෙනවට බයේ ගොඩාක් කෑම අඩු කරලා තමයි කන්නේ. කෑම පාලනයක් කරනවා නම් මහත් වෙනවට බයේ පිෂ්ඨය තමයි අඩු කරන්න ඕනේ. සීනි වර්ග පැණි රස තමයි අඩු කරන්න ඕනේ. අනික් පෝෂක කොටස් එළවලු, පළතුරු, මස් මාංශ වර්ග හැම දෙයක්ම අවශ්‍ය ප්‍රමාණයට ඇඟට ලැබෙන්න ඕනේ. නැත්නම් ඒවැයි ඌනතා එනවා කෑම පාලනය කරන්න ගිහිල්ලා. පිෂ්ඨය අඩු කරා කියලා හානියක් නැහැ. මේ විදිහට හොඳ පෝෂණයක් අරගෙන උසට සරිලන බරක් පවත්වාගෙන ගිහිල්ලා හොඳ BMI එකක් පවත්වා ගත්තම ගර්භිණී සමයේ ඇතිවන ගෙස්ටේෂනල් ඩයබටිස් කියන දියවැඩියා තත්ත්වෙන් උනත් ආරක්ෂා වෙන්න පුළුවන්. අනිත් සැලකිලිමත් විය යුතු කරුණ තමයි පරම්පරාවෙන් එන රෝග. එකක් තමයි තැලසීමියා වාහක තත්ත්වය. තැලසීමියා වාහක තත්ත්වයේ ඉන්න කෙනෙක් විවාහ වෙනකොට ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ. ඔබ තවත් තැලසීමියා වාහක තත්ත්වයේ කෙනෙක් සමග විවාහ වුණොත් ඔබේ දරුවන්ට මහා තැලසීමියාව හැදීමේ අවදානමක් තියෙනවා කියන එක. ඒක නිසා අපි හුඟක් වෙලාට උපදෙස් දෙනවා තැලසීමියා වාහක තත්ත්වයේ ඉන්නවා නම් ඔබේ පළාතෙන් පිට කෙනෙක් වෙනත් පළාතක කෙනෙක් සමග විවාහ වෙන්න කියලා. එතකොට සුළු තැලසීමියා රෝගීන් දෙදෙනෙක්, ඒ කියන්නේ වාහකින් දෙදෙනෙක් එකතු වෙන්න තියෙන සම්භාවිතාව ගොඩාක් අඩු වෙනවා. තවත් ප්‍රධාන කාරණයක් තියෙනවා විවාහ වෙනකොට ලේ නෑයන් සමග විවාහ වෙන්න එපා. ලේ නෑයන් සමග විවාහ වෙනකොට තමුන්ගේ පරම්පරාවේ හැංගිලා තියෙන රෝග මතුවෙන්න පුළුවන් ඊළඟ පරම්පරාවේ. ඒ කියන්නේ දරුවන්ට හැංගිලා තියෙන රෝග මතුවෙන්න පුළුවන්. අපි වෙන කෙනෙක්, වෙනත්ම කෙනෙක්, අලුත්ම කෙනෙක් විවාහ වුණොත් නෑයෙක් නොවන ඔබේ තියෙන යම්කිසි රෝග තත්ත්වයක් ඔවුන්ගේ තියෙන ප්‍රබල ජාන වලින් යටපත් කරන්න පුළුවන්. ඒක නිසා ඔබේ දරුවන් වන ඊළඟ පරම්පරාවට ඔබේ තියෙන දුර්වල ජාන මතුවීම වළක්වන්න පුළුවන්. ඒක නිසා ඉස්සර කාලේ වගේ නෑනම් අස්සිනා විවාහ කොහොමත්ම අනුමත කරන්න බෑ. මේ කරුණු සැලකිල්ලට අරගෙන ඔබ විවාහයට සූදානම් වන කෙනෙක් නම් නැත්නම් විවාහයට කෙනෙක් හොයන කෙනෙක් නම් විවාහ වෙලා දරුවන් හදන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න. ස්තුතියි. මම ඩොක්ටර් සෑම් ජේ.